ආයුබෝවන් හිසකෙස් හැලියාම කියන්නේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් නොවුනත් ඒ මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසයට ලොකු බලපෑමක් ඇති කරන දෙයක්. ඒ නිසා අපි සියවස් ගණනාවක් තිස්සේ අපේ ලස්සන හිසකෙස් ආරක්ෂා කරගන්න විවිධ ක්‍රම හොයාගෙන තියෙනවා. ඉතිහාසයේ පරවි පොහොරවල ඉඳලා මැටි බඳුන්වල වලලපු මීයන් දක්වා ඇදහිය නොහැකි තරම් විකාර බෙහෙත් අදහස් අපට හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි අද පවා විද්‍යාඥයන් කෘත්‍රිම සුවඳවල් ශරීරයේ සීනි සහ මැක්ඩොනල්ඩ්ස් ෆ්‍රයිස් වල තියෙන රසායනිකයක් වගේ අමුතුම දේවල් පාවිච්චි කරන්න යෝජනා කරනවා. එහෙනම් අපි බලමු අතීතයේ තිබුණු අමුතුම අදහස් වල ඉඳලා නූතන පර්යේෂණ දක්වා තට්ටේ යාම නැවැත්වීමට ලෝකයේ මිනිස්සුන් අරගත්ත පුදුමාකාර සහ සමහර විට භයානක විකාර උත්සාහයන් මොනවද කියලා. 10. මැක්ඩොනල්ඩ්ස් ෆ්‍රයිස් වල අඩංගුවක්. තට්ටේ යෑමට කරන නවීන පර්යේෂණ ගැන හිතනකොට මැක්ඩොනල්ඩ්ස් ෆ්‍රයිස් හිතට එන පළවෙනි දේ නෙවෙයි. හැබැයි ජපානයේ පර්යේෂකයෝ කියනවා ඒ ආහාරයේ පිසින සංඝටකයක් හිස්කෙස් හෙලීම සුව කිරීමට මඟ පාදන්න පුළුවන් කියලා. මේ වේගවත් ආහාර දාමය තෙල්වලට ඩිමෙතිල් පොලිසිලොක්සේන් කියන රසායන තේ ටිකක් එකතු කරන්නේ පෙන නැගීම වළක්වන්න. යොකෝහාමා ජාතික විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සොයාගෙන තියෙනවා මේ ද්‍රව්‍යයම මියන්ගේ හිස්කෙස් බීජාණු වර්ධනයට උදව් කරන බව. ඔවුන් මේ රසායනිකය පාවිච්චි කරලා හිස්කෙස් බීජාණු දහස් ගණනක් හදලා තට්ටමියන්ට බද්ධ කළා. විද්‍යාඥයින් පුදුමයට පත් කරමින් මේ සතුන්ගේ නැවත ලොම් වර්ධනය වුණා. ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණය මිනිසුන්ගේ හිස්කෙස් හැලීම නැවැත්වීමට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. 9. පරේවි පොහොර පිජන් පූප්. හිපොක්‍රටිස් කියන්නේ ජීවත්වන බුද්ධිමත්ම මිනිසුන්ගෙන් කෙනෙක්. ඔහු නවීන වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියා. හැබැයි දක්ෂයෝ පවා වැරදි කරනවා. නවීන වෛද්‍ය විද්‍යාව ආරම්භ කළ හිපොක්‍රටිස් පවා පිරිමි රටාවේ තට්ටේ යෑමෙන් පීඩා වින්දා. ඒ නිසා ඔහු හිසකෙස් නැතිවීම නවත්තන්න Tamanගෙම බෙහෙතක් හැදුවා. ඔහු මේකට අබින්, අශ්වරාබු, බීට්රූට්, කුළුබඩු සහ ප්‍රධානම දේ විදියට පරවි පොහොර මිශ්‍රණය කළා. මේ මිශ්‍රණය තට්ටේ සඳහා කිසිසේත්ම ප්‍රයෝජනවත් නොවුණු බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි ඔහු කළ එක නිවැරදි නිරීක්ෂණයක් තිබුණා. ඒ තමයි ශුක්‍ර ආක්‍රිය කළ පුරුෂයන්ට යූනක්ස්ට කවදාවත් තට්ටේ යන්නේ නැහැ කියන එක. මේක අවුරුදු දහස් ගණනකට පස්සේ පිරිමි හෝමෝනේ වන ටෙස්ටස්ටරෝන් හිසකෙස් හැලීමට බලපාන බල සනාත වුණා. 8. ස්වභාවික ශරීර සීනි natural body sugar. බ්‍රිතාන්‍යයේ සහ පාකිස්තානීය පර්යේෂකයන් හිසකෙස් වර්ධනයේ යථා තත්ත්වයට පත්කිරීමට උදව් කළ හැකි මිහිරි තාක්ෂණයක් සොයාගෙන තියෙනවා. ඒක වචනාර්ථයෙන්ම මිහිරි. ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ 2DDR නම් ස්වභාවික සීනි වර්ගයක් හිසකෙස් නැවත වර්ධනය කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි. මේ 2DDR කියන්නේ මිනිසුන්ගේ සහ බොහෝ සතුන්ගේ ශරීර තුල තියෙන සීනි වර්ගයක්. තුවාල සුව කිරීමේ ප්‍රතිකාරයක් විදිහට මේ ගැන අධ්‍යයනය කරමින් ඉන්න අතරතුර පර්යේෂකයෝ දැක්කා ප්‍රතිකාර කළ ප්‍රදේශාවට වේගයෙන් හිසකෙස් වර්ධනය වෙනවා. මේ සීනි නිසා හිසකෙස් බීජාණු වලට රුධිර ප්‍රවාහය වැඩිවන බවත් ඝනකම් හිසකෙස් නැවට වර්ධනය වීමට පටන් ගන්නා බවත් ඔවුන් සොයාගත්තා. 7. හිමෝග්ලොබින් කැප්සියුල හිමෝග්ලොබින් කැප්සියුල්ස්. අවුරුදු 100කට කලින් බ්‍රිතාන්‍යයේ මිනිසු විශ්වාස කළේ හිමෝග්ලොබින් එනම් රතු රුධිර සෛලවල තියෙන ප්‍රෝටීන තට්ටේ යාමට තියෙන හොඳම බෙහෙත කියලා. ටික දවසකින් මේ කැප්සියුල වෙළඳ පොළට ආවා. ඒවා කියා සිටියේ හිස්කෙස් දීප්තිමත් ශාස්ත්‍රීය සහ ජීව ශක්තියෙන් පිරී යන බවයි. රසායන විද්‍යාඥයින් කිව්වේ රුධිරේ තියෙන යකඩ හිස්කෙස් යථා තත්ත්වයට පත් කරනවා කියලා. 1924 දී ප්‍රකාශයට පත් කළ මාටින් ඩේල්ස් එක්ස්ට්‍රා ෆාමකොපියා කියන වෛද්‍ය ග්‍රන්ථයේ පවා තට්ටේ යාම වළක්වා ගැනීමට හිමෝග්ලොබින් සහ අස්ථි ඇටමිදුළු නිර්දේශ කරලා තිබුණා. ඒ වගේම හිස් හොරි නිසා තට්ටේ යනවා කියලා විශ්වාස කරපු නිසා හිසට ඇමයිල් නයිට්‍රේට් ද්‍රාවණයක් ආලේප කරන්නත් ඔවුන් දිරිමත් කළා. 6. අලුත් හිසකෙස් බීජාණු නිර්මාණය create new follicles. තට්ටේ යෑම නවත්වනෝ විතරක් නෙවෙයි ක්‍රියාශීලීව අලුත් බීජාණු නිර්මාණය කරලා හිසකෙස් කලින්ටත් වඩා ඝන කරන්න පුරුවන් ප්‍රතිකාරයක් ගැන හිතන්න. දකුණු කොරියාවේ විද්‍යාඥයන් කියනවා ඔවුන් ඒ අදහස යථාර්ථයක් බවට පත් කළ හැකි නව ද්‍රව්‍යයක් සොයාගෙන තියෙනවා කියලා.
යොන්සේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිරිමි සහ ගැහැණු රටාවේ තට්ටේ යෑමට හේතුවන CXXC5 නම් ප්‍රෝටීනය හඳුනාගෙන තියෙනවා. ඔවුන් PTD-DBM නම් ජෛව ද්‍රව්‍යයක් නිපදවුවා. මේක CXXC5 වෙනත් ප්‍රෝටීන සමග බැඳීම බලක්වමින් හිසකෙස් නැවත වර්ධනය වීමට දිරිදෙනවා. මීයන් සමග කළ පරීක්ෂණ වලින් පෙන්වන්නේ තුවාල මගින් අලුත් හිසකෙස් බීජාණු ඇති කිරීමට පවා මේ ද්‍රව්‍යයට පුළුවන් බවයි. මේ තට්ටේ යෑමට සහ හානි වූ පටකවලට පවා ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකි වෙයි. 5. වලනන ලද මීයන් buried mice. මීයන් සහ තට්ටේ යාම අතර තිබෙන පුදුම සහගතම සම්බන්ධය ඇති කරලා තියෙන්නේ අයර්ලන්ත ජාතිකයෝ. අවුරුදු 10කට වැඩි කාලයකට පෙර පැවති මේ කෙල්ටික් පිළියමෙන් දිරිමත් කළේ හිසකැස් හැලෙන පිරිමින්ට මීයන්ව මෙටිබඳුනකට දමා මුද්‍රා තබා ගිනි උදුනක් කසල වලලන්න කියලයි. අවුරුද්දකට පස්සේ ඔවුන්ට මේ බඳුන නැවත ගොඩගෙන ඇතුලේ ඇති සියල්ල ඉවත් කරන්න සිදු වුණා. මේ ක්‍රමය අද අත්හදාවලන්න හිතෙනවා නම් ප්‍රවේශම් වෙන්න. ඒ කෙල්ටික්වරු අනතුරෙන් ගව්වා මේ බඳුන හිස් අතින් ඇල්ලුවොත් ඔබේ ඇඟිලි වලින් පවා හිසකැස් පැලවෙන්න පටන් ගනීවි කියලා. 4. හිසකැස් සඳුන් සුවඳ දැනීම. මේක නූතන විද්‍යාවට අයිති වුණත් මේ අලුත් සුව කිරීමේ ක්‍රම පවා තලා දැමූ සතුන්ගේ කොටස් වලින් හදපු පරණ බෙහෙත් වලට වඩා අමුතුයි. 2018 දී විද්‍යාඥයන් කිව්වා හිසකැස් වලට සුවඳ දැනෙන්න පුළුවන් බවත් කෘත්‍රිම සඳුන් දැවේ සුවඳ හිසකෙස් නැවත වර්ධනයට උදව් කළ හැකි බවත්. අපි කවුරුත් දන්නවා වගේ අපේ නාසය සුවඳ ප්‍රතිග්‍රහක වලින් පිරීලා තියෙන්නේ. හැබැයි හිසකෙස් බීජාණු වලත් මේ සුවඳ ප්‍රතිග්‍රහක තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ අතරට කෘත්‍රිම සඳුන් සුවඳ හඳුනා ගන්න පුළුවන් OR284 කියන ප්‍රෝටීනයත් ඇතුළත්. මිනිස් හිස්කබල් සාම්පල මත කළ අධ්‍යයනයකින් හෙළි වුණා මේ කෘත්‍රිම දව සුවඳට නිරාවරණය වීමෙන් පසු හිසකෙස් ඝන වෙනවා කියලා. හිසකෙස් බීජාණු මේ සුවඳ ආග්‍රාණ්‍ය කරලා වැඩි හිසකෙස් වර්ධනයක් ඇති කරලා සෛලමිය යාම අඩු කරනවා. පර්යේෂකයන් මේක හැඳින්වුවේ අතිශයින් විස්මයජනක සොයා ගැනීමක් ලෙසයි. 3. එළදෙනකුගෙන් ලෙව කෑම. තට්ටේ සුව කර ගැනීමට එළදෙනක් ලවා ඔළුව ලෙව කවා ගැනීම අවුරුදු 100 ගණනකට කලින් විශ්වාස කළ විකාර අදහසක් වගේ පෙනුනත් 1980 ගණන්වල පවා තට්ටේ යන පිරිමින් ගොවිපළවලට ගියේ මේ උත්සාහය ගන්න. 1983 දී ඉංග්‍රීසි ගොවියෙක් වන ජෝන් කූම්ස්ට ඔහුගේ ප්‍රිම්රෝස් කියන එළදෙන ඔළුව ලෙව කෑවා. සති කීපයකට පස්සේ අවුරුදු 25ක් තිස්සේ නැති වෙලා තිබුණු හිස්කෙස් නැවත වැඩෙන බව දැකලා කූම්ස් පුදුම වුණා. මේ කතාව මාධ්‍යයට ගිය පසු බටහිර ජර්මානු කොණ්ඩාමෝස්තරකරුවෙක් මේක තම පාරිභෝගිකයන් සමග උත්සාහ කරන්න පටන් ගත්තා. සෑම සතියකම ජර්මානු පිරිමින් කීප දෙනෙක් ලීසල් නම් එළදෙන ළඟට ඇවිත් විනාඩි 5ක් තිස්සේ ඇගේ දිවෙන් ලෙව කන්න සැලැස්සුවා. ඔවුන් මේ වෙනුවෙන් එක් සැසියකට ඩොලර් 14ක් ගෙව්වා. මාස 4කට පස්සේ එක් මිනිසෙකුට පමණක් පීච් ලොම්වැනි කුඩා හිස්කෙස් වල්පයක් නැවත වර්ධනය වී තිබුණා. ඒත් මේ ජර්මානුවෝ තවමත් බලාපොරොත්තුවෙන් සතියෙන් සතියට ලීසල්ගේ දිව යටට ආවා. එක් යුරෝපීය සමාගමක් මේ අදහස අරගෙන ලිකිත් නමින් හිස්කෙස් හැලීමට ප්‍රතිකාරයක් පවා නිකුත් කළා. 2. විදුලි කෙස් බුරුසුව ඉලෙක්ට්‍රික් හෙයාර් බ්‍රෂ්. 1880 ගණන් වලදී ආචාර්ය ස්කොට්ගේ විදුලි කෙස් බුරුසු එහෙම නැත්නම් ඩොක්ටර් ස්කොට්ස් ඉලෙක්ට්‍රික් හෙයාර් බ්‍රෂස් වෙළඳපොළට ආවා. මේ අමුතු උපකරණ නිර්මාණය කළේ ඉංග්‍රීසි ව්‍යවසායකයෙක් වන ජෝර්ජ් ඒ ස්කොට් විසින්. ඔහු තමන්ව වෛද්‍යවරයෙක් ලෙස හැඳින්වුවත් ඔහුට වෛද්‍ය පුහුණුවක් තිබූ බවට සාක්ෂි නැහැ. නමට විදුලි කියලා තිබුණත් මේ උපකරණ වැඩ කළේ විද්‍යුතයෙන් නෙවෙයි. ඒ වෙනුවට ඒවා චුම්බකත්වය සහ ස්ථිතික ආරෝපණය මත රඳා පැවතුණා. සෑම බුරුසුවකම එහි මිටේ සවිකර තිබූ කුඩා යකඩ දඬු කීපයක් තිබුණා. පරිශීලකයා බුරුසුව හිසකෙස් හරහා ඇදගෙන යන විට හෝ ඇඳුමකට අතුල්ලන විට ස්ථිතික ආරෝපණයක් ඇති වුණා. ස්කොට් මහතා කියා සිටියේ මේ ස්ථිතික ආරෝපණය හිසකෙස් හැලීමට ප්‍රතිකාර කරනවා පමණක් නොව වාත රක්තය, සන්ධි රෝග, ස්නායු දුර්වලතාව, දත් කැක්කුම සහ අපිරිසිදු රුධිරේ පවා සුව කළ හැකි ආශ්චර්යයක් බවයි. මේවා ඉක්මනින්ම ඉතිහාසයට එක්ුණා. 1. ඊජිප්තු විකාර Egyptian madness. පුරාණ ඊජිප්තුවරුන් හිසකැස් නැවත වර්ධනය කිරීම සඳහා විකාර අදහස් වලින් කිසිසේත් අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඔවුන්ගේ මේ අමුතු ප්‍රතිකාර බොහොමයක් එබර්ස් පපිරස්හි සඳහන් වෙනවා. මේක ක්‍රිස්තු පූර්ව 1550 දී පමණ තිබූ පැරණිතම වෛද්‍ය ග්‍රන්ථ වලින් එකක්.
මේ ලේඛනයේ ටට්ටේ යන පිරිමින්ට සතුන් 5 දෙනෙකුගේ මේදය, ඒ කියන්නේ සිංහයෙක්, හිපෝ කෙනෙක්, කිඹුලෙක්, බලලෙක් සහ සර්පයෙක් හිස් කබලට ආලේප කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. තවත් පිළියමක් ලෙස පුලුසා දැමූ ඉත්තෑවෙකුගේ කටු තෙල්වලට නියපොතු සූරා දැමූ දෙය මීපැණි සහ මැජික් මන්ත්‍රයක් සමග යොදා ගැනීමට උපදෙස් දීලා තියෙනවා. ඊජිප්තුවරුන් ටට්ටයන ගැන හිතුවේ ඒ දුර්වල සදාචාරය සහ වහල් භාවයේ ලකුණක් ලෙසයි. ඒ නිසා බොහෝ දෙනෙක් Tamanගේ ඔළුවලට හිස් වැසුම්, ඒ කියන්නේ විග්ස් පැලඳගත්තා. හැබැයි සමගර කාලවලදී හිස කැස් නැති පෙනුම විලාසිතාවක් වෙලා සමහර තරාතිරම සහ ආගම පෙන්වන්න හිතාමතාම Tamanගේ ඔළුව ක්ෂෞර කළා.